හල්ලෝ කොහොමද ගයිස් ඉතින් ගොඩ කාලයකට පස්සේ මම ආයෙත් තාවා එහෙනම් ඔයගොල්ලෝ මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ මම අද තෝරගත්තේ Mortal Kombat එකේ mobile game එක. මේක ඔයගොල්ලන්ට Play Store එකෙන් ගන්නත් පුළුවන්. මේක මං හිතන්නේ GB 1.73ක් වගේ ගණක් තමයි යන්නේ. අතුලෙන් කිසිම ඩවුන්ලෝඩ් එකක් නැහැ. එළියෙන් ඔක්කොම ඩවුන්ලෝඩ් එකක් ගේම් එක අපිට මෙහි වගේ බලා ගන්න පුළුවන්. මේකේ බැටල් වල මේක සිටීම තියෙනවා. මේක අන්තිමට හැම ටවර් එකක් අවසානයේම බොස් එකක්. ඒත් ඒ බොස් එක නේ ඊට පස්සේ මේ තියෙන ලොකු ටවර් එක. මේකට කොහොම හරි ගහන්න ඕනේ. ඊට පස්සේ චුට්ට ඉස්සරහට යන්න ඉතින් මෙතනට එනකන් යන්න ඕනේ. අපිට එහා පැත්තේ විදිහකට අපි යනවා. එහෙනම් මගේ වැඩ තිබ්බින්න තමයි මට වීඩියෝ එකක් ගොඩ කාලෙකින් ගේන්න බැරුණේ. මේකෙදි මං ගෙනාවා ඉතින් චුට්ටක් මගේ රිවිව් එකටත් එක්ක මම මේ වීඩියෝ එකක් ගෙනාවා. අපි යන් බැටල් එකකට මේ මම දැන් තව කීපයක් විනාශ කරගෙන මෙතෙන්ට මීටරයක් තව ටික මැච් කිහිපයකින් ඉවරයි. මට හිතෙන හැටියට එළියෙන් එහෙම සද්ද යන ගණන් ගන්න මේ එහා පැත්තේ ගෙදර අයගේ පොඩි සද්දයක් දැක්කේ නා මම වීඩියෝ එකක් කරන්න දාගත්තු දවස්වල තමයි ඒගොල්ලොත් ඔය සද්ද නම් මනන් දාන්නේ. එහෙනම් ගයිස් මේ තියෙන්නේ එහා පැත්තේ කියන පැත්තේ විරුද්ධ බිල. මේ දින අපේ බිල. නම් ගයිස් මේ තියෙන්නේ මේ පේනවනේ අපේ කාගේම ලෙවල් මැක්ස් වෙච්ච එක මේ පැත්තේ ඉන්නවා. එහෙනම් අපි ගයිස් පොඩි ෆයිට් එකකට ගිහිල්ලාම බලමු ඉතින්. කුමක් වේද යා. මේකේ අර විතර ඔයගොල්ලෝ දැකලාදී PC version PC game එකේ නම් අර විතර killing animation එකක් සෙට් වෙනවානේ. ඒක හැම මැච් එකම තියෙනවානේ. මේ මොබයිල් එකේ බොස් ලාගේ විතරයි killing animation එක සෙට් වෙන්නේ. අපි හින් බලමු. ඕන් බලන්නොත් ගහන ගෙහිලියා ඉතින් ලේසිම ඉස්සර මං ගේම් එක පටන් ගත්ත තරම් දැන් ලේසිනේ. මුන් එහෙම ලේසියෙන් මරා ගන්නත් බෑ. එන්නා මම අර පේනවනේ මූ සැරිපතේ කැරක්ටර්ස් මාරු කරනවා. බලමු කොහොම ගහයිද කියලා. ගයිස් මම හිතන් ඉන්නා ඊළඟට තාටික දවසක් යයි මේ GTA 5 වීඩියෝ එකක් ගේන්න. මේ ඊට පස්සේ මං ගේන්න GTA 5 වීඩියෝ එක දිගටම GTA 5 එක මං ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තා. මං ඔයාලා අනිවාර්යෙන් GTA 5 එක දෙනවා. මේ ඒ හින්දා ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම සෙට් කරලා ඉන්න. අපි බලමු දැන් මේ ෆයිට් එක කොහොමද කියලා. මේ උන් එකෙක් නම් මැරලා එහා පැත්තේ පිළේ. අපේ එකගේ හෙල්ත් ගොඩක් අඩුයි දැන්. අපිත් එකක මාරු කරමු. මම පේනවා ලෙවල් අඩු එක ලෙවල් මැක්ස් එක. එතන දැන් ප්‍රැක්ටිස් ටැප් එක තියෙන්නේ. මේකෙන් මැක්ස් එක කරලා ගහපුවම හෙල්ත් එක බාගට මේකගේ අඩු වෙනවා බලන්න. දැක්කනේ ගයිස්. එක පහරින් යා ඉවරයි. ඕම් පේනවනේ අපේ සෙට් එකේ ගැම්ම. මේ වැඩිපුරම ඩැමේජ් ගන්න එකව තමයි මේ මැදට ඉන්නේ. මම ලෙවල් 9කට මෙහෙම එන කට්ටක් කාලා ලේසි උන්නේ නැහැ මෙතනට වෙන්න. ඔය මේ ඉන්නේ සුපර් කැරක්ටර්ස්ලා. මේගොල්ලන් අපිට සල්ලි දීලා තමයි අරගන්න පුළුවන්. අර ලකී වීල් එක තියෙන එකකින් වාසනාවට සෙට් වුණොත් තමයි ඉතින්. තව මැච් එකක් අපිට සෙට් වුණා. තව එක මැච් එකකින් අපිට එක ටවර් එකක් ඉවරයි. ඊළඟ ටවර් එකට යනවා. අපි මේ මැච් මේකත් ඉවර කරලා ඊළඟ මැච් එකත් ගහලා මම ඔයගොල්ලන්ට ඊළඟ ටවර් එකට ගිහිල්ලා පෙන්නන්නම්කෝ. බොස් කෙනෙක් සෙට් වුණොත් හොඳයි ඉතින්. බොහෝ වෙලාවට ටවර් දෙකෙන් දෙකට වගේ බොස්ලා ඉන්නවා. කලින් එකෙන් නම් මට බොස් කෙනෙක් සෙට් වුණේ නැහැ. මේ ටවර් එකේ සෙට් එකක් දන්නේ නැහැ. කොහොමද ගේම් එක චුට්ට ඉස්සරහට යද්දි එක ළඟ බොස්ලා සෙට් වෙනවා. ඉතින් අපේ කැරක්ටර්ස්ලා අපි අප්ග්‍රේඩ් කරලා තියාගන්නත් ඕනේ. නැත්නම් සෝරි තමයි. මේ ගෑනුත් ගහගන්න එනවා කියන්නේ. ලේසි නෑ මේ දැන් සමාජ ගෑනුත් වලියට කොට. ඒ විශ්ව හමුදා ගෑණි. අම්මට සිරියේ සයිස් එක. ඒ බං චුට්ටක් ගහපන් කයියෙන්. මු කපුලේ දැන් අඩු ආදක්කනේ එන ගානක් මුගේ හෙල්ත් එක අඩු වෙනවා. අම්මා ඉවරයි අම්මට මු විදිත් කියනම මේ ගෑණිය නම එපා මූට ගහගත්තා ගෑණිත් අම්මා මූ විතරයි. දැන් අපි බලමු මොකක් ඒත් පොඩ්ඩක් ඉන්න ගයිස්. ඉන්න ගයිස් මගේ අතින් පුෂ් බටන් එක වුණානේ මේක කේස්. මේ ගයිස් ගහනවා කියලා මෙහෙමත් ගහනවාද ගයිස්. ඔන්න බලන්න මූව කපලා දාන කැපිල්ල. එක පහරින් ඉවරයි ගයිස්. ඌත් එතනම ඩවුන්.
පේනවනේ අපේ කොල්ලොන්ගේ ගැම්ම කොහොමද කියලා. ඔන්න අපි ඊළඟ ටවර් එකටත් මං ගිහිල්ලාම දෙන්න. ඔන්න ගයිස් මගේ චාර්ජ් එකත් බැලලා අපේ ටීමේ මම ඒකට ඔන්න රීචාර්ජ් උත් කරා. ඔන්න අපි ඊළඟ ටවර් එකට යනවා. මම හිතන්නේ බොස් කෙනෙක් නැති පාටයි. බොස් කෙනෙක් හිටියොත් නෑ ඉතින් ආයේ දුඹේටම කනවා අපි. මං 3-4 පාරක් පෙරදි තමයි බොසාට ගහුවේ. පළවෙනි බොස් වලේ දෙක තුන බොස් දුවමාර. මේ පේනවනේ මුල්ලේ මිනිහෙකුත් තියෙන එළ. මිනිහගේ නැවත ගියාම ගහනවාද? මට මන්ත්‍රකාරිකුත් ලිය. කීනවා මේ දැන් මන්ත්‍රකාරෝ සෙට්නා ගියාම. සිපාක් මඩු වුණා මන්ත්‍රකාරයාගේ. මමත් කරක්ටර් මාරු කරා නැත්නම් හරියන්නේ. මුන්ට එකකින්ම ගහලා ඉන්නේ. පොඩ්ඩක් වැඩිපුර ගහන්න. අම්මට අයියේ මගේ හෙල්ත් එකත් අඩුණා අම්බානේට. ඉතින් ගයිස් මේක ඕගොල්ලන්ට වැඩි අමාරුවක් නැතුව හොයාගන්න පුළුවන් ගේමක්. මම ඉස්සරහට මේකේ PC ගේම් එකක් කියන try එකක් දෙන්න. අම්බී ගයිස් මේක ගහනවා ගියාම. ඒ උඹේ අන්තිම හෙල්ත් එක මම මාරු කරා මොකද උගේ හෙල්ත් එක අවසාන ගැට්ට තියෙන්නේ. දැක්කනේ ගයිස් ඌත් ඉවරයි. ඉතින් ගයිස් අපේ කොල්ලෝගේ ගේම් ඔන්න ගයිස් අපේ ලෙවල් උත් අප් වෙලා මට හිතෙන ඇඩිටේට අපි දැන් අපේ ටවර් එකකුත් උතින් ඉවරයි. ඔන්න ගයිස් මේ ටවර් එක දැන් මේ ටවර් එකට මාරු. ඔන්න ගයිස් අපි මේ ටවර් එක ක්ලික් කරලා බලමු බොස් එක සෙට් වෙයිද කියලා. ටවර් එක පටන් ගද්දි සාමාන්‍යයෙන් නෑ බොස් නෑ ගයිස්. ඉතින් ගයිස් ටික මෙතන තියෙන තව ලොකු ටවර් එකක්. මේ ඉස්සරහට ගියන් පස්සේ තව ලොකු ටවර් තියෙනවා මෙතන. චූටි ලොකු නම් ගයිස් අදට එහෙනම් අපි මම නවත්තන්නම්. අපි එහෙනම් GTA 5 වීඩියෝ එකකින් නැවත සෙට් වෙමු. බයි ගයිස්. subscribe කරලා like පාරකුත් දෙන්න.